මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ වදාළේ. ශ්‍රී ආයුෂ්මතුනි මෙහි මම ගිජුකුළු පවුවෙන් පහළට වදිද්දී ආකාශයෙන් ඇවිද ඇවිද යන පිළිකුල් සහගත දුගඳ හමන ස්ත්‍රී රූපයක් දැක්කා. පිළිකුල් ගොඩාක් දුගඳ හමනවා. කුණු වෙලා. ඉතින් භූත ගිජිලිහිණෝ කාක්කෝ කුසෝ පිළිකුල් සහගත දුගඳ හමන ස්ත්‍රී රූපේ පස්සෙන් පන්නා ඉර ඉරා කඩ කඩා කනවා. එතකොට මට හිතුණා අනේ මෙහෙමත් සත්වයෝ ඉන්නවනේ. මෙහෙමත් මිනිස්සු මැරිලා ගිහිල්ලා උපදිනවනේ කියලා මට හිතුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ওই සත්වයා මේ රජගහනුවර මේ කාලේ හිටපු අනුන්ට අනවින කොඩවින කරන ස්ත්‍රියක් කට්ටඬියේ. ඉතින් ওই ස්ත්‍රී ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු 100 ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරේ පැහුණා. අන්තිමේදී ඒ පාපේ ඉතුරු විපාක විඳවන්නයි ওই විදිහේ උපතක් ලබාගෙන විඳෝ ඉන්නේ. ඔන්න හදේවුනියන් කිරීමේ විපාක. කොඩිවින කිරීමේ විපාක. අනවින කිරීමේ විපාක. පවුල් කඩාහිර වෙනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙන හාමුදුරුවෝ කොඩිවින කරගෙන සිවුරු අරවනවා. ඉනා දෙනවා. වසී කර ගන්නවා. එපා කරවනවා. පිස්සු හදවනවා. අනවින කොඩිවින. ගෙවල් විහිරෙන්න, පාළු වෙන්න කරනවා. අනවින කොඩිවින. නිරේ මේ පොළොව ගව් 7ක් වැඩෙනකල් නිරේ ඉන්නවා. ඊට පස්සේ ඇවිල්ලා පෙරේත ලෝකවල වාගේ සත්තු කකා ඉන්නවා. අර කොහෙදෝ අර මිනිස්සෙක් ওই යක්කු බැඳගෙන වැඩ කරලා අවසානයේ මිනිස්සයා අවසාන කැමැත්ත ලියලා තියෙන්නේ මම මැරුණාට පස්සේ කාමරයට දාලා මේ වරුවක් වහලා තියන්න මිනිහ කියලා. එච්චරම රැයට ඇවිල්ලා යක්කු මෙයාට කියනවා උඹ මැරෙනකල් ඉන්නේ අපි කියලා. ඊට පස්සේ මේ ඒ මිනිස්සයා මැරුණාට පස්සේ කාමරයට දාලා මේ තිබිලා තියෙනවා. වරුවකින් ගිහිලා බලනකොට එක ඇඟිල්ලක් ඉතුරු වෙලා තියෙනවා මුළු මනුස්ස ශරීරෙම කාලා යක්කු. එච්චර ඔය යක්කු බැඳගෙන වැඩ කළාට ඔවුන් කැමැත්තෙන් ඒවා කරන්නේ අවස්ථාව ලැබිච්ච තැන මේ පලි ගන්නවා. ඉස්සර තිබිලා තියෙන ඔය වගේ යක්කු බැඳගෙන වැඩ කරන කට්ටනින්ගේ දරුවන්ගේ බෙල්ලි මිරිකලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් තමන්ගේ පවුලටත් ඉවර හත්මුතු පරම්පරාවකට ඉවරයි. ඒ නිසා කවදාවත් මිනිස්සුෙකුට අනවින කොඩිවින්නම් කරන්න එපා. ඒ වගේ පොතක් හමුණක් දෙන්න එපා. ඉතින් ඒක හරි භයානකයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ වගේ පව්කාරකම් තියෙනවා. මිනිස්සුෙකුට රුවන්වැලි සෑය වැඳලා ජයසිරි මහ බෝධින් වහන්සේ වැඳලා පිරිත් කියලා පහන් දැල්වලා සෙත් පතලා සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් කවදාවත් මිනිස්සුෙකුට අයහපත පිණිස හිතන්න එපා. තරහව පළියට ගිහිල්ලා පොල් ගහන්න එපා. පඳුරු ගැට ගහන්න එපා. මිරිස් අඹලන්න එපා. කොණ්ඩෙන් ගොම ගහන්න එපා. මිනිස්සු එහෙමත් කරනවනේ. සීනි අඹරන්න එපා. ඒ වගේ විපාක එනවනේ. ඔවා කියන්නවත් එපා කාටවත්. ඊට පස්සේ ඇහෙන්න සලස්වන්නවත් එපා. ආහවලාට මෙහෙම කරන්න ඕන කියලාවත් කියන්න එපා. එච්චර භයානකයි සංසාරේ. මොකද අපි ඔක්කොම නිදහස් වෙලාද දැන්? අපි කියන වචනේ එනවනේ සසරට. ඉතින් ඒ නිසා ඊට පස්සේ මෙහෙම දුක් විඳලා පෙරේත ලෝකවල දුක් විඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ අහාක යන අනවින කොඩි වින වදින වැඟට. ඇයි තමනු සංසාරේ කළා තියෙන නිසා.